මනුරංග විජේසේකර ලංකාවේ සංගීත ශේත්‍රයේ අපිට අමතක නොවෙන අමතක කරන්න බැරි නමක් තමයි මේ. දැන් මම අහන්නේ මතකයන් කියන එක ඔය ජීවිතේ පුරාවට එක එක විදියට මනුරංගට ලැබිලා තියෙනවා. සමහර මතකයන් එහෙම සින්දු බවට පත් කරලා තියෙනවා. ඉතින් අවාර කාලය කියලා කියන්නේ මනුරංග අයියාගේ දායකත්වයේ ලබා දීලා තියෙන ලංකාවේ තියෙන කොන්සර්ට් ගණනාවකින් විශේෂ වෙන එකක් වෙන්න ඕනේ. මෙච්චර කාලෙ රැඳිලා ඉන්න. ඒ විශේෂ හේතුව දැනගන්න කැමතියි. ඔව් අවාර කාලේ කියන කොන්සර්ට් එක ඇතුලේ මේ පොඩි සාහිත්‍ය කොටසක් තියෙනවා. ප්‍රසංගයකට සාහිත්‍ය එකට එකතු වෙච්ච අවස්ථාවක් කියන්න පුළුවන්. ඉතින් මේක සඳක කියන මේ උත්සාහවන්ත තරුණ සංවිධායකවරයා ඉතින් අපිවත් මේකට ආරාධනා කරගෙන මේ වැඩේ පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ මම ආරම්භයේ සිටම ඉතින් මේ ප්‍රසංගය තුල ඉන්නවා. මොකද හේතුව මේක පොඩි විඳින්න පුළුවන් කෑල්ලක් තියෙන ප්‍රසංග. දැන් මේ ප්‍රසංග හැඩේ පටන් ගන්න ප්‍රසංග ඒ සිටම දැන් මේකේ දිගුවක් හැටියට හැදෙන ප්‍රසංග නෙමෙයි. ඒ ප්‍රසංග අතරින් මම දකින විශේෂ ප්‍රසංගයක්. මොකද මේකේ සඳක මේ අපි කියන්නේ පොඩි කියන්නේ කියවන්න පුළුවන් ප්‍රසංගයක් බවට මේ ප්‍රසංගය පරිවර්තනය කරගෙන තියෙනවා. ඉතින් ඒකේ දිගුවක් තමයි මේ ප්‍රසංගයක මතක එකතු කරන්න පුළුවන් පොතක් හදපු එක. ඉතින් මේක තමයි අද දවසේ මේ සිද්ධ වෙන්නේ. අවාර කාලේ පොතක් එනවා. මේ පොත ඇතුලේ ඉතින් අපේ මතකයනුත් තියෙනවා අපේ මේකේ ඉන්න කට්ටියගේ. ඒ වගේම ඕගොල්ලන්ටත් ඉඩ ඉතුරු කරලා තියෙනවා මතකයන් එකතු කරන්න. සුබ පතනවා. මේ වගේ අලුත් විදියට හිතලා අලුත් විදියට යන්න පුළුවන් දේවල් නිර්මාණය කරනවාට. ඇප් 3-4කින් කරන දේවල් වලට දැන් එක ඇප් එකක් තියෙනවා කියලා දන්නවද? ඒ තමයි VSL ඇප් එක. ඔයාගේ ෆොටෝස්, වීඩියෝස්, කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් විදිහට, chat කරන්න තියෙන ප්ලැට්ෆෝම් එකක් විදිහට, ඔන්ලයින් රේඩියෝ අහන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඉතින් තව හිතන්න දෙයක් නැහැ. අදම VSL ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.